හෙලෝ ගයිස් වෙල්කම් බැක් ටු මයි YouTube channel. ඔන්න මං අද අරන් ආවේ 2027 A-level කරන අයට. ඒ කියන්නේ මේ පාර O-level කරපු අයට වැදගත් වෙන පොඩි දේවල් ටිකක්. ඒ කියන්නේ මට A-level කරද්දි වැදගත් වුණ දේවල් ටිකක්. මුල්ම දේ තමයි ඔයාලට හරියන ක්ලාස් එකක් හොයාගන්න ඕනේ. මං නම් O-level results එන්න කලින් ක්ලාස් ගියා. ඒක ඔයාලගේ කැමැත්ත අනුව කරන්න පුළුවන්. මුලින්ම ඔයාලා ක්ලාස් යන්න හොඳ සර් කෙනෙක්ව තෝරගන්න. ඒකට ඔයාලට පුළුවන් සර්ලා පළවෙනි දවසේ ෆ්‍රී කරනවනේ ගිහිල්ලා බලන්න. සර්ලා කීප දෙනෙක්ගේ ගිහින් බලන්න. නැත්තම් හැම සර් කෙනෙක්ම වගේ YouTube එකේ දාලා තියෙනවනේ සර්ලා උගන්වන පොඩි කොටසක් හරි. ඒක බලලා ඔයාලට තේරෙනවද කියලා බලන්න ඉස්සෙල්ලා උගන්වන ඒවා. එහෙමනම් ක්ලාස් යන්නත් පුළුවන්. ඒ වගේම තමයි එක සබ්ජෙක්ට් එකකට ක්ලාස් දෙකකට වගේ යන්න එපා. මොකද තනියම වැඩ කරන්න වෙලාව ඕනේ. ඒ නිසා හොඳට හොයලා බලලා ඔයාලට හරියන එක සර් කෙනෙක්ව හොයාගන්න. ඊට පස්සේ ඒ සර්ගේ ක්ලාස් ටිකට හරියට ගියාම හරි. ඔයාලා ඕනි වෙන පොත් අහලා තිබ්බා. බයෝ වලට නම් ඕනි වෙන්නේ රිසෝසස් බුක්ස් ටික. ඒ කියන්නේ සම්පත් පොත්. ඒකේ තමයි බයෝ වල සිලබස් එක තියෙන්නේ. එක එක යුනිට් වලට අදාළව. ඒවා ඔයාලට කැමති නම් ගන්න පුළුවන්. මම නම් ගත්තේ නෑ. මොකද ක්ලාස් එකේ දෙන නෝට්ස්, ටියුට්ස් වගේ ඒවා දෙන්නේ ඒ වගේම තමයි. ඊට අමතරව සර්ලා නෝට්ස් වලට ඔය ටීචර්ස් ගයිඩ් එකේ තියෙන දේවල් එහෙම ඇඩ් කරලා දෙන්නේ. හැබැයි මම රිසෝසස් බුක්ස් වල PDF බැලුවා. මොකද ඒ වගේ තියෙන රූප සටහන් වලින් තමයි A-level paper වල එන රූප සටහන් එන්නේ නම් කරන්න. අන්න ඒ වගේව වෙන්නේ ඔය රිසෝසස් බුක් එකේ තියෙන රූපවලින්. ඒ නිසා ඒක ඔයාලා කැමති විදියට කරන්න. ඊට අමතරව තව ඔයාලට බයෝ වලට past papers පොතක් ඕනේ. ඒ වගේම මේ past papers විවරණය කරලා තියෙන පොතක් ඕනි වෙනවා. past papers නම් ඕනි වෙන්නේ බයෝ වල 2019න් පස්සේ ටික. මොකද ඊට පස්සේ සිලබස් එක චුට්ටක් වෙනස් වුණ නිසා ඊට කලින් පේපර්ස් වල අපේ සිලබස් එකට කියන්නේ සිලබස් එකෙන් අයින් කරපු පොඩි පොඩි දේවල් තියෙනවා. ඒ නිසා ඊට කලින් ඒව කරනවා නම් ඒ ප්‍රශ්න අයින් කරලා තමයි කරන්න. ඒ ටික තමයි බයෝ වලට මම නම් ගත්තේ. තව ඔය එක එක යුනිට්ස් වලට අදාළව ප්‍රශ්න හදලා තියෙන පොත් තියෙනවා. ඕනනම් ඉතින් ඒවත් ගන්න පුළුවන්. එතකොට ෆිසික්ස් වලට ඕනි වෙන්නේ පාස් පේපර්ස් බුක් එකයි විවරණ පොත. විවරණ නම් ෆිසික්ස් වල ඕනිම වෙන්නේ රෝස සර්ගේ විවරණ. මම තව ගත්තා තුෂාර සමරවික්‍රම සර්ගේ විවරණ පොත් 3ක්. ඒකේ තියෙන්නේ MCQ විවරණ පොත වෙනම, ස්ට්‍රක්චර්ඩ් එසේ ඒවා වෙන වෙනම තියෙනවා. ස්ට්‍රක්චර්ඩ් එසේ එකේ ෆිසික්ස් ප්‍රැක්ටිකල්ස් ටික තිබුණ නිසා මං වෙනම ප්‍රැක්ටිකල් වලට පොතක් ගත්තේ නෑ. ඒ ස්ට්‍රක්චර්ඩ් එසේ එකේ තියෙන ප්‍රැක්ටිකල් ටික තමයි බැලුවේ. ඒවට මට ඕනි පොයින්ට්ස් ටික ඇඩ් කරගත්තා. ඊළඟට කෙමිස්ට්‍රි වලටත් ඕනි වෙන්නේ පාස්ට් පේපර්ස් පොතයි විවරණ පොතයි. කෙමිස්ට්‍රි විවරණ ඕනි වෙන්නේ රංග ගුණරත්න සර්ගේ විවරණ තියෙනවා. තව ෆාරිස් සර්ගේ විවරණ තියෙනවා. ඒ වගේම ඔයාලා කැමති එකක් ගන්න. ඒ පොත් ගන්න අමාරු අයට PDF තියෙනවා ඒ හැම විවරණයකම. මම බැලුවෙත් ඒ කියන්නේ විවරණ PDF. කෙමිස්ට්‍රි වලත් රිසෝසස් බුක්ස් ඒ කියන්නේ සම්පත් පොත් තියෙනවා. ඒවත් ගන්න පුළුවන් ඔයාලා කැමති නම්. මම නම් ඒව ගත්තේ නෑ. මොකද සර්ලා නෝට් එක දෙන්නේ සම්පත් පොතෙන් තියෙන දේවල්ම තමයි. කියන්නේ ඒව එකතු කරලා හදපු නෝට් එකක් තමයි සර්ලා දෙන්නේ. ඔය ටික තමයි ඉතින් මං සබ්ජෙක්ට්ස් තුනට අදාළව ගත්ත පොත් ටික. ඕවා ඇරෙන්න තව සබ්ජෙක්ට්ස් තුනටම පේසුරු පොත් ඕනේ. පේසුරු කියලා කියන්නේ එක එක යුනිට් වලට අදාළව වර්ගීකරණය කරපු MCQ තියෙන පොතක්. ඒ කියන්නේ අවුරුදු ගානක පාස්ට් පේපර්ස් වල MCQ වර්ග කරලා තියෙන පොත්වලට. ඒවත් ගන්න පුළුවන් ඔයාලට සබ්ජෙක්ට්ස් තුනටම. ඒ නැතත් ඒ වගේ PDF තියෙනවා ටෙලිග්‍රෑම් එකේ. ඊට පස්සේ ක්ලාස් යන්න පටන් ගත්තට පස්සේ ඔයාලා හරියට හැමදාම ක්ලාස් යන්න. ක්ලාස් නොයා ඉන්න එපා එක දවසක්වත්. එහෙම වුණොත් ඒ කොටස මග ඇරිලා පාඩම උනත් අවුල් වෙන්න පුළුවන්. ඒ නිසා මුලින් ඉඳන් හැමදාම හරියට ක්ලාස් ගිහින් නෝට්ස් ටික ලියා ගන්න. ඒ වගේම ක්ලාස් වල සර්ලා හෝම්වර්ක් දෙනවනේ. ඒ ටික අනිවාර්යෙන් ඒ සතියේ කරන්න. කියන්නේ ඊළඟ දවසේ ක්ලාස් යන්න කලින් ඒ ටික අනිවාර්යෙන් කරන්න. ඊට පස්සේ ඒ සතිය උගන්නපු ටිකත් ඊළඟ සතිය ක්ලාස් යන්න කලින් හොඳට බලලා යන්න. එතකොට ඊළඟ දවසේ කරන ටික හොඳට තේරෙනවා. වැඩ කරන්න අන්තිමට A-level exam එක ලඟ වෙනකන් ඉන්න එපා ඔයාලා. තමවල මුලනේ. ඒ නිසා මුලින් ඉඳන්ම වැඩ කරන්න. එක්සෑම් එකට කලින් දවසේ පාඩම් කරලා A-level කරන්න බෑ. අවුරුදු 2කමාරක් මහන්සි වෙන විදියට තමයි A-level කරගන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා ඔයාලා දැන් ක්ලාස් යන්න පටන් ගත්ත දවසේ ඉඳන් එදාට දෙන ටික එදාටම පාඩම් කරලා හරියට වැඩ කරන්න. මං සබ්ජෙක්ට්ස් තුනට අදාළව වැඩ කරන විදිහ කියපු වීඩියෝස් 3 කියලා දෙනවා එක එක ප්ලෑන්ස් ගැන. ඒවා ඔයාලා හදාගන්න. හදාගෙන මුලින් ඉඳන්ම ඒ විදියට කරන් යන්න. ඔයාලා මුලින් ඉඳන් පටන් ගන්න නිසා ඔයාලට තමයි ඒවා කරන්න ලේසිම වෙන්නේ.
ඒ ප්ලෑන් ටික ඔයාලට පුළුවන්ගෙන ඔයාලට ඕනි දේවල් ඇඩ් කරලා හදාගෙන මුලින්දම්ම ඒ විදිහට වැඩ කරන් යනකොට ඔයාලට ලේසි වෙයි වැඩ ටික කරගන්න. ක්ලාස් ගිහින් ආවමත් එදා කරපු ටික එදාටම බලන්න. වැඩ ගොඩ ගහ ගන්න නම් එපා කොහොමටවත්. ඒ නිසා මහන්සි වෙලා මුලින්දම්ම වැඩ කරන්න 2027 ළමයි. සර්ලා කියන දේවල් අහලා ඒ විදිහට වැඩ කරන් යන්න. එතකොට හරි. ඔය ටික තමයි ඉතින් මේ පාර O level කරපු. ඒ කියන්නේ 2027 A level කරන අයට මට නම් කියන්න තියෙන්නේ. ඊට අමතරව ඔයාලා ඔය සර්ලත් එක එක උපදෙස් දීලා තියෙනවනේ. ඒ වීඩියෝස් උත් බලලා තව උපදෙස් ටිකක් එකතු කරගෙන හරියට ප්ලෑන් එකක් හදාගෙන හොඳට වැඩ කරන්න. එහෙනම් මං හිතනවා මං කියපු දේවල් ඔයාලට වැදගත් වෙයි කියලා. මං සබ්ජෙක්ට්ස් තුනට වැඩ කරන විදිය ගැන වීඩියෝස් වල ලින්ක්ස් පහල ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ තියෙනවා. කැමති අය බලලා ඔයාලගෙන් ප්ලෑන් එකක් හදාගෙන වැඩ කරන්න. එහෙනම් ගිහිල්ලා එන්නම්. හැමෝම හොඳට වැඩ කරන්න. බයි.